අපි දැන් යන්න පිටත්. Hi, welcome to my YouTube channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක නොවැම්බර් 8 වෙනිදා ෂූට් කරපු වීඩියෝ එකක්. හැබැයි මම මේ වීඩියෝ එක දාන්නේ අද. ඒකට හේතුව මට මේ වීඩියෝ එක හදන්න ටිකක් කල් ගියා. ඒ කියන්නේ මේ ටයිම් එකක් තිබුණ නැහැ. ඉතින් ඔන්න ටයිම් එකක් තියෙන වෙලාවේ මම එඩිට් කරලා වොයිස් කරා. මේ තියෙන්නේ අපේ kangaroo caps. ඒ කියන්නේ අපි අපේ කම්පැනි එකේ ඇනුවල් ගෙට් එක. ඉතින් ඒකට ඒක තිබුණේ නොවැම්බර් 8 වෙනිදා. ඉතින් මමයි මගේ ඔෆිස් එකේ අක්කායි හර්ෂි අක්කා ඔයාලා දන්නවා ඇති. කලින් වීඩියෝස් වල එහෙම ඉඳලා තියෙනවා. ඉතින් එයයි මමයි තව අක්ක කෙනෙක් ජොයින් වුණා ඒ සැලොන් එකේදී. ඉතින් අපි තුන් දෙනා ගියා අපේ ගෙට් එකට රෙඩි වෙන්න පානදුරේ සැලොන් එකකට. ඔයාලා නම් දකින්න නැති සුරේෂ් බ්‍රයිඩල් සැලොන් ද කියලා ඔහොම එකක්. ඉතින් මගේ ෆ්‍රොක් එක මම දැන් හිතනවා ඒක හරියම මට කැතයි කියලා. ඒ දැන් ඒක නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාස 3ක්. දැන් මට තේරෙනවා ඒක හරියම කැතයි කියලා. මම ඒ දවස්වල හරියම කෙට්ටුයි. මොකද මම ඩයට් එකක් කියලා එකක් කරා. ඒ ඩයට් එකෙන් මාව පොඩ්ඩක් හැක්කුණා. ඉතින් මේ තමයි අපි රෙඩි වෙන විදිය. මම මේ ඩ්‍රෙස් එක ගත්තේ ෂේන් එකෙන්. ඒක මට ටිකක් ලොකුයි කියනෙද්දි ඊට පස්සේ දෙපැත්තෙන් ගහලා බොහොම අමාරුවෙන් ඕක ඇන්දේ. අපරාධේ සල්ලි. නොවැම්බර් 8 වෙනිදා කියන්නේ ඒ දවස්වල මම ගොඩක් දුකින් ජීවත් වෙච්ච කාලයක්. ඒ කියන්නේ බූට් එකක් කාලා එහෙම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් මම රිලේෂන්ෂිප් එකකින් ගොඩක් හර්ට් වෙලා අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න දවසක තමයි මම මේ රෙකෝඩ් එක කරන්නේ. ජීවිතේ එහෙම තමයි. ඉතින් මිනිස්සු එනවා යනවා. අපි දැනගන්න අපිව පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ලුක් එක. ලස්සන්ට මේකප් එක කරා, ලස්සන්ට හෙයා එක කරා. ගවුම තමයි කැත. ඒත් දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නැහැ. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. අපි මෙතනින් එළියට එද්දී රෑ 7:00 විතර ඇති. අපි දැන් පික්මි එකක් දාගෙන හොටෙල් එකට යන ගමන් ඉන්නේ City of Dreams එක. හොටෙල් එකට යන කම්මස් ඒ දාලා තිබුණු සින්දු කී මම ගියේ. අටහමාර විතර වෙද්දී අපි හොටෙල් එකට ආවා. මම ෆස්ට් ටයිම් City of Dreams එකට ගියපු. ඊට පස්සේ අපි ඉක්මනට ඇතුළට ගියා. මොකද පරක්කු වෙලා තියෙන නිසා කියලා හිතලා. හැබැයි අපි ඇතුළට ගියාමත් එහෙම ලොකුවට පරක්කු වෙලා නැහැ. අපි පරක්කු වෙලා කියලා හිතුවට අපි පරක්කු වෙලා නැහැ. මොකද අපි ඇතුළට ඇදිත් කට්ටිය ඉන්නවා ෆොටෝ බූත් එකට. පොලිමේ ඉන්නවා. ඔය බලන්නකො කට්ටිය. මේ ඉන්නේ අපේ kangaroo queen. ඊට පස්සේ අපි කට්ටියම ඇතුළට ගියා. හරිම ලස්සනයි ඇතුළ. අපේ තීම් එක තිබුණේ බර්ගන්ඩි බ්ලිස්.
බලන්නනේ ලස්සන. One goal, to make someone's journey better than it was yesterday. Because with us, a ride isn't just a ride. It's comfort. Our attention to the screen as we have a short video. මේ පෙන්වන්න ලෑස්ති වෙන්නේ kangaroo taps history එක. ඒකෙත් පොඩි ක්ලිප්ස් වගේක් මම ගත්තා. මොනවා කරන්නත් අපි කාලා බීලා ඉන්න ඕනේනේ. ඒ තිබුණ මම හිතන්නේ කොමර ජූස් එක මට මතක නැහැ මොනවද තිබ්බේ කියලා. ඊට පස්සේ තා මොන හරි තිබුණ මට මතක නැහැ මොනවද තිබ්බේ කියලා. අපි මේ බය වෙලා ඉන්නේ අපේ අයිටම් එකක් තිබුණා. ඉතින් ඒක කී වෙනියට තියෙයිද එහෙම කියලා හිත තමයි ඔය බය වෙලා ඉන්නේ අපි. මේ අයිටම් එකෙන් පස්සේ තිබුණා අපිට පොඩි පැජන්ට් එකක්. All right, so from here, 30 them, we can do a small turn. So yeah. All right, contestant number 25. Contestant. මේ තියෙන අපේ බොයිස් ලගේ පැජන්ට් එක. ඊළඟට අපේ අයිටම් එක. ලස්සනට කිතුණු වලට හැදුණු කොමුඩු පිපිඤ්ඤා පුර හද දඩ කර හිත විස කර පස්ස රතිඤ්ඤා මන හතක් කියන්න පතම ගෝසා අගේ බෙලි අගේ දුරුලට බනබා බැලිකට ජහුට පොලෙන් වස්තු ගෙනෙන්නම් මෙස්සරම් පස්ස දුරෙන් ඇතුළට එන්නම් යම්මේ
දමින් නටල ඉවර වුණා. මේ තියෙන්නේ අපු බෑන්ඩ් එක. ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා පොඩි පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් බලන්නකෝ ඉතින් ෆොටෝ ගහන්න ඉන්න පොලිම ෆොටෝ ගුවද ඉතින් ගෑන් ළමයිට ඊට වඩා දෙයක් නැහැනේ. ඊට පස්සේ මම ගියා. ඊට පස්සේ අපි මේකත් try කරා. ඒ ටික ඔක්කොම කරගෙන අපි ආය අතුරට ගියා. දැන් ඉතින් තියෙන්නේ නටන්න තමයි. බూరు ගැහුවත් එකයි බూరు ගහන තැන හිටියත් එකයි කිව්වට මම මෙතන බොන තැන හිටියට මම බිව්වේ නැහැ. මම බිව්වේ ස්ප්‍රයිට් එකකට ලෙමන් කෑල්ලක් දාලා. ඒක අතේරියා මම පොඩි බොරු ලයින් එකක් දුන්නා මම බිව්වා වගේ. මෙතනින් පස්සේ තියෙන්නේ දිගටම ඩාන්ස් කරන්න විතරයි.
ගෙදර යන්න යන්නේ. මගේ කොණ්ඩේ හොඳටම අවුල් වෙලා තියෙන්නේ. හයි හයි. අපි යන ගමන් ඉන්නේ දැන් පිස්සුවෙන් වගේ හොඳටම නටලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඕගොල්ලෝ කොහෙද ගියේ? අපේ කම්පැනි එකෙන්ම අපිට ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. අපි ගෙදර යද්දි රෑ 12 පහු වෙලා. ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බෙමු. බයි.